හෙලෝ ළමයි. ඉතින් ඕගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකට like, comment, share කරලා උදව් කරපු ඕගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මාව subscribe කරපු අයටත් ගොඩාක් ස්තුතියි. තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අද vlog එකට යමු. අද අපි යන්නේ මේ ෆිෂ් මාකට් එකට. මොකද මම ෆිෂ් මාකට් කියලා කිව්වට ඇත්තටම මේක ලොකු ෆුඩ් මාකට් කම්ප්ලෙක්ස් එකක්. ඉතින් මේක ලොකු භූමි ප්‍රමාණයක පැතිරිලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම යන්නේ ෆිෂ් මාකට් එකට හින්දා තමයි මම අද කිව්වේ අපි යන්නේ ෆිෂ් මාකට් එකට කියලා. එහෙනම් අපි යමු. ඔයාලට පේනවා වගේ මේක ඇතුලේ තියෙනවා අපි ජීවිතේටවත් දැකපු නැති මාළු. ඉතින් ලංකාවේ අපිට නම් මේකේ ඉන්න මාළු භාගයට භාගයක් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ලොකු සුපර් මාකට් වල සමහර විට ඇති. ඉතින් මේ වලින් හරිම පොඩි ප්‍රමාණයක් තමයි මම නම් කාලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ටික බලද්දි මට හිතුනේ එකම දෙයයි. බලන්න මේගොල්ලන්ගේ තියෙන පිළිවෙල. මෙච්චර චූටි ඉස්සෝ එකින් එක ලස්සනට ඒගොල්ලෝ අසුරලා තියෙන විදිය ඊවසීම කොහොම වෙන්නේ නැද්ද? දැන් එන්නකෝ යන්න. ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක දේ පෙන්නන්න. ඔව්, මෙතන ඉන්නේ එක එක જાතියේ කකුලුවෝ. බලන්න මේ කකුලුවන්ගේ ලොකු. මෙතන නම් ඉන්නේ මම දැක්ක විදිහට මේ නම් තිලාපියෝ අපි වැව් මාළු කියලා කියන්නේ ඒ වගේ જાතියක්. ඉතින් මෙතන ඉන්නේ මඩ් ක්‍රැබ්ස් කියලා කිව්වේ. කියන්නේ ඉතින් මඩේ ඉන්න කකුලුවෝ වෙන්නේ නැති නේද? මෙවුනන් ටික ප්‍රමාණයෙන් පොඩි. නමුත් අපි දැකලා තියෙන කකුලුවන්ට සාපේක්ෂව නම් මේගොල්ලෝ ලොකුයි. මෙන්න බලන්නකෝ. මෙයාලා තවත් කකුලුවෝ જાතියක්. මේගොල්ලෝ දකිද්දි බය හිතෙනවා නේද? සමහර වෙලාවට අපි සීෆුඩ් කන්න ගියපුවාම අපිට අඬුවක් එක්ක දෙන්නේ මේගොල්ලෝ වෙන්නේ නැති. මේගොල්ලෝ මේ හැම කකුලුවෙක්ම අතරින් ලොකුම කකුලුව තමයි කිං ක්‍රැබ් කියන්නේ. ඉතින් ඉන්නකෝ ඔයගොල්ලන්ට තා චුට්ටකින් මේකේ කිං ක්‍රැබ්ව බලන්න පුළුවන් වෙයි. හිතා ගන්නවත් බෑ නේද? මේගොල්ලෝ මෙතන ඉන්නේ පණ පිටින්. ඔයගොල්ලන්ට ඕන නම් මෙතනින් ඒගොල්ලන්ට කියලා ඔයගොල්ලන්ට කැමති කකුලුවව තෝරලා ඉල්ල ගන්න පුළුවන්. මේ තමයි ලොකුම ලොකු පොකිරිස්සෝ. ඉතින් බලන්නකෝ ඉස්සෝ වගේ කී ගුණයක් විශාලද කියලාමු. මේ මාළු జాතියේ නම නම් මට මතක නැහැ. ඕකේ අයිනේ ගහලක් තියෙනවා. හැබැයි මම ඒ කැල වීඩියෝ කරගෙන නැහැ. මගේ thumbnail එකේ තිබ්බ විදිහට මේ තමා මන් දැක්ක ලොකුම කකුලුවා. ඉතින් මෙයාට කියන්නේ king crab කියලා. මෙයාලගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2.5 ඉඳලා 11 විතර වෙනකන් වැඩි වෙනවලු. බලන්නකෝ ඉතින් අපි කවදාවත් දැකලා නැහැනේ මේ තරම් ලොකු කකුලුවෙක්ව. මේක ඇවිත්නම් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. විසිතුරු මසු
මාළු අරගෙන ඉවර වෙලා නිකමට වගේ එළවලු පළතුරු තියෙන පැත්තටත් යන් කියලා කතා වුණා. ඇත්තටම අපිට එළවලු පළතුරු ගන්න නම් උවමනාවක් තිබුණේ නැහැ. ඒත් අපි ගියා. පේනානේ ලස්සන පාට ලෝකයක්. ඉතින් මෙහෙම ගියා වුණාට එදා හරිම ගණන් එළවලු පළතුරු මෙතන මාකට් එකේ. අපි හැමදාම ගන්න අපේ මාකට් එකේ මීට වඩා අපිට ගණන් අඩුවට ගන්න පුළුවන් හින්දා අපි මෙතනින් මොකුත්ම එළවලු පළතුරු ගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ මෙතන තියෙනවා අපි ජීවිතේටවත් දැකලා නැති පලා වර්ග එක කොළ ಜಾති. මේ ෆිෂ් මාකට් එක තියෙන්නේ වරාය ළඟම හින්දා ෆිෂ් මාකට් එකෙන් එළියට ආවට පස්සේ මෙන්න මෙහෙම වීව් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. අපි ගියපු වෙලාව ඇත්තටම ගොඩාක් තද ඉරේලියක් තිබ්බේ නැති වෙලාවක් සහ හවස් වෙලාවක් හින්දා ඇවිදින්න හරිම ලේසි. ඒ නිසා අපි චුට්ටක් ඇවිදගෙන ඉස්සරහට ගියා. ටික වෙලාවක් එතන සැඳැසුවේ විඳලා අපි හිතුවා දැන් අපිට ගෙවල් වලට යන්න වෙලාව හරි කියලා. ඒ එන අතරතුර මෙන්න මෙහෙම සුකුරුත්තම් කඩවල් ළඟ නවතින එක ගෑනු ළමයි දන්නවනේ නේද? මේ වගේ කඩයක් දැක්කහම ඉතින් කාටද නවතින්න හිතෙන්නේ නැත්තේ. ඉතින් මේ වගේ තැනකින් චුට්ටක් මාව ඇදගෙන යන එක හරිම අමාරු වැඩක්. හැබැයි මෙතන නම් මොනවත්ම මට ගන්න දේවල් හම්බුනේ නැහැ. ඒ වුණාට ඉතින් ගත්තේ නැති වුණාට මොකෝ? හැඩ බලන්න තහනමක් නැහැනේ. ඉතින් දැන් පැය ගාණක් මේක ඇතුලේ ඇවිදලා අපිට ඕන බඩුත් අපි අරගෙන ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ගෙදර ආපහු. ඉතින් මේ වෙලාවේ ලස්සන සන්සෙට් එකක් තියෙනවා. එන්නකෝ බලන්න. ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් thank you for watching.